අවස්ථාවක්. සාමය කියන එක එකමුතුකම කියලාද අපිට අර්ථ දක්වන්න පුළුවන්. යුද්ධයේ විරුද්ධාර්ථය වන්නේද සාමයයි. පුංචි වැහි බින්දු එකතු වෙලා මහා ජලාශයක් හැදෙනවා වගේ සාමයෙන් කටයුතු කරන පුද්ගලයන් ගොඩක් එකතු වුණාම ලස්සන සමාජයක් අපිට ගොඩනගන්න පුළුවන්. ඉතින් එච්චන් යුද්ධය ඇති වෙන්නේ කොහොමද? ඔතනදී යුද්ධය ඇති වෙන්නේ පුද්ගලයන් අතර තියෙන පරිගණීම් නිරාකරණය කරගන්න, ඒ වගේම තමන්ගේ අවශ්‍යතාවය ඉදු කරගන්න. යුද්ධයේ මූලික හේතුව වන්නේ ආස්වාදකාමීත්වය. එතකොට මේ සාමයේ ප්‍රතිඵල මොනවාද? සාමයේ ප්‍රතිඵල විදිහට අපිට කියන්න පුළුවන් ඉස්සෙල්ලාම රටක සමාජයක සාර්ථකත්වය ඇති වෙන්නේ සාමය නිසා. ඒ වගේම රටක දියුණුව ඇති වෙන්නේ ජාතික සමගිය නිසා. අපිට අපේ ජීවිතයේ පැමිණෙන අභිවේග ජයගෙන ඉලක්ක සපුරා ගන්න පුළුවන් වෙන්නේද සාමය නිසා. යුද්ධයෙන් පීඩිත ජනතාවගේ හදවත් ප්‍රබෝධමත් කරන්නේද සාමයයි. අතීතයේ ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාර විනෝදයේද එකමුතුකම නිසා. ඉතින් එක්ෂන් යුද්ධයේ ප්‍රතිවිපාක මොනවාද? ඔවුන්ගේ යුද්ධයේ ප්‍රතිවිපාක ගැන කතා කරන කලින් අපි යුද්ධයේ ඓතිහාසික පසුබිම ගැන කතා කරනවා. යුද්ධයේ ඓතිහාසික පසුබිම ගැන කතා කරද්දී අපිට නිරන්තරයෙන් සිදුවට නැගෙන්නේ ලෝක යුද්ධ පිළිබඳව. ලෝක යුද්ධ දෙකක් මේ වලට ලෝකයේ ඇතිලා තිබෙනවා. පළවෙනි ලෝක යුද්ධය ඇති වුණේ ඕස්ට්‍රියාවේ ප්‍රතිනක් කුමරුගේ ඝාතනයක් සමගයි. ඒ වගේම දෙවැනි ලෝක යුද්ධය ඇති වෙන ප්‍රධානම හේතුව උනේ ජර්මනියේ හිට්ලර්ගේ ක්‍රියාකලාපය. ඒ වගේම ශ්‍රී ලාංකිකයන් හැටියට අපිට 34ක කොළඹ යුද්ධය අමතක කරන්න බැහැ. 34ක කොළඹ යුද්ධය අවසන් වුණේ 2009 වර්ෂයේ මැයි මාසයේ 19 වෙනිදා. ඒ වගේම තවත් අතීතයට යනකොට අපිට දුටිගන්නේ යාර යුද්ධය, ඒ වගේම කාලිංග මාර්ගයේ ආක්‍රමණය වගේ යුද්ධ රැසක් දකින්නට පුළුවන්. 1255 වර්ෂයේදී තමයි කාලිංග මාර්ගයේ ආක්‍රමණය සිද්ධ වෙන්නේ. ඔවුන්ටදී ඒ වගේම යුද්ධයේ ප්‍රතිපාක ගැන කතා කරලා යුද්ධයේ ප්‍රතිපාක කියවම අපිට කියන්න පුළුවන් හිත කර ප්‍රතිඵල තියෙන්නේ අහිත කර ප්‍රතිඵල තියෙන්නේ කියලා. යුද්ධයේ තියෙන්නේ අහිත කර ප්‍රතිඵල විතරයි. යුද්ධයේ අහිත කර ප්‍රතිඵල ගැන කතා කරලා යුද්ධයේ අහිත කර ප්‍රතිඵල ගොඩක් තියෙනවා. ඒකක් තමයි ජීවිතහානි සිද්ධ වෙනවා, ඒ වගේම දේපලහානි සිද්ධ වෙනවා, සතරංගයේ ගමනට ලක් වෙනවා, කසිදු සංක්‍රමණයන්ට මුහුණ දෙන්න වෙනවා, ආර්ථික පරිහානියට ලක් වෙනවා වගේ අහිත කර ප්‍රතිඵල ගොඩක් තියෙනවා. සාමයේ ප්‍රතිඵල මොනවද දෙන්නේ? සාමය ඇති කරගන්න ක්‍රම ගැන කතා කළොත් අපිට ඉස්සෙල්ලාම කියන්න පුළුවන් අපි කාටවත් වෛර කරේ නැත්නම් අපිට සාමය ඇති කරගන්න පුළුවන්. නහි වේරෙන වේරාණි සම්මාතිද කුදතන අවේරණයට සම්බන්ධින් ඒක ධම්මෝ සනත්තනෝ. වෛරයෙන් සංසිදේ අවෛරයෙන් වෛරයෙන් සංසිදේ. තවද බෞද්ධ දර්ශනයේ මූලික අංගයක් වන මෛත්‍රී භාවනාවෙන් කියවෙන්නේ මෙතකින් පිළිබඳවයි. මම විදුක් වෙනවා නිරෝධ වෙනවා සුවපත් වෙනවා මේ ආකාරයට තමන්ට මෙත් කරනවා කියන අනිත් සත්‍යයන් සියලු සත්‍යෝ විදුක් වෙනවා නිරෝධ වෙනවා සුවපත් වෙනවා යනුවෙන් මෙතකින් පිළිඳ අපිට සාමය උදා කරගන්න පුළුවන්. ඒ වගේම සිනාරෝවාද සූත්‍රයේ යුතුයකම් ඉටු කරන ආකාරය පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියනවා. පාලකයන්ගේ පාලකයන්ටද දෙමාපියන්ගේ දූ දරුවන්ටද ගුරුවරුන්ගේ ශිෂ්‍යයන්ටද ශිෂ්‍යයන්ගෙන් ගුරුවරුන්ටද දූ දරුවන්ගෙන් දෙමාපියන්ටද මේ ආදී ආකාරයෙන් සය දිශාවන් උපමා කරගන්නේ යුතුයකම් ඉටු කරන ආකාරය පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. මේ ආකාරයට යුතුයකම් කළොත් යුක්තිගත සමාජයක් ගොඩනගාගෙන සාමකාමී සමාජයක් අපිට ගොඩනගා ගන්න පුළුවන්. කුල මල ජාති ආගම් අනුව මිනිස්සු දෙවි හිටියා. ඔවුන් සියල්ලම ස්වභාව ධර්මයේ කොටස් කරවන මිනිසයන්ය. ඒ නිසා අපි ජාති ආගම් අනුව බෙදෙන්නේ නැතුව හැමෝම එක වගේ කටයුතු කර සාමකාමී සමාජයක් ගොඩනගන්නට අදිටන් කරගනිමු. එසේනම් අපේ කතාවේ අවසාන නිගමනය වන්නේ සාමය තමයි වඩා වැදගත් බව. කැටෑරෙන පොළදියට සුපිපි කුසුමක් වන්න මේ විශ්ව ලෝකයේ නුඹියම් දිනක පිටේනම් ඒ ලෝවේ පිරුණු මිනිසෙකු විලස නුඹයි සුදුනෙළුම විශ්වම රුක්කල. එසේනම් අපට සමාජය මෙසේ කරන්නේ සුදු පරියන් රෑන් පිටින් නිගිරෙන අමතක් දැකීමට පැතුම් එක් කරමිනි. ඔබ සැමට තෙරුවන් සරණයි.